මේ ආණ්ඩුව වෙනත් ආණ්ඩු වගේම තමයි. එයාලා පුනරුදය කියලා හදන්න ඇවිල්ලා LOLC Run Sabi Quick Top Up රන්නය ඩිජිටල් කරණය. මෙයා සිස්ටම් චේන්ජ් එකක් කරන්න කියන අයලා මොන සිස්ටම් චේන්ජ් කරේ? දැන් ගන්න අර රංගල മന്ത്രിවරයාට ගත්ත තීන්දුව මොකක්ද ඒ කියලා. අද රංගල മന്ത്രിවරයා බීමතින් හෝ නැතුව හෝ අනතුරක් කරලා තියෙනවා. ඒ අනතුරෙන් පුංචි අතදරුවෙක් තාම අපි දන්න විදියට රෝහල්ගත වෙලා තිබෙනවා. ඒ රෝහල්ගත වෙලා තිබෙද්දිත් අද ඔහුට උසාවියෙන් අපදෙන දෙනට පොලිසියේ කාර්යභාරය ඉටු කරලා තියෙනවා. අපි උසාවියේ තීන්දුව අභියෝගකට ලක් කරන්නේ නැහැ. උසාවියේ නඩුකාරතුමා අහන්නේ පොලිසියෙන් තමයි සියලු කාරණා අහන්නේ. රෝගියෙක් ඉන්නවද? එයාට තුවාලද? එයාට අනතුරුද? මෙයා කවුද වැරදි කියන කාරණේ පිළිබඳව අහනව විතරක් නෙවෙයි. ඒ අදාළ කාරණේ ඉටු කරපු උදවියට අපදෙනවට විරුද්ධව නැද්ද කියන කාරණේ අහනවා. හැබැයි අද අධිකරණයත් සමහර වෙලට නොමග යවලා මේ ආණ්ඩුව තමන්ගේ මේ හොර තක්කඩි බේබදු මන්ත්‍රීවරු ආරක්ෂා කරන කටයුතු කරනවාද කියලා අපට සැකයක් තිබෙනවා. අපට සැකයක් තිබෙනවා. මෙයාලා ආවේ ඒවටද? මෙයාලා ආවේ මොකටද? VIP වාහන නැහැ කිව්වා. VIP බෝඩ් නැහැ කිව්වා. හැබැයි රංගවල හිටපු කතානායකවරයා හොර උපාධි කතානායකවරයා එතනින්ම ආරම්භ කරපු මේ වැඩපිළිවෙල අද මහාපාරේ මිනිස්සු හප්පලා දරුවෝ හප්පලා අතදරුවෝ හප්පලා අද තමන්ගේ බලය තමන්ගේ තනතුර තමන්ගේ මන්ත්‍රී ධූරය ආරක්ෂා කරන්න ලැජ්ජ නැතුව කැත නැතුව NPP එක පෙනී හිටිනවයි කියන කාරණේම මේ රටේ පුරවැසියා ඡන්දදායකයා මේ යන්නේ පුරුදු ගමනේ මේ යන්නේ පෞගිය කාලේ රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහ කරපු දේශපාලන වැඩපිළිවෙල කියන කාරණේ රටේ ජනතාව තේරුම් ගන්න තියෙනවා. මොකද රාජපක්ෂ වෛරේ පිරිමහන්න රාජපක්ෂ වෛරේ සාපේ තමයි මේ NPP සාපය. රටේ ජනතාව තේරුම් ගන්න.